ඉතින් යාළුවනේ මේ අපි පොඩි වීඩියෝ එකක් දැක්කා මේ සමාජ මාධ්‍යවල යනවා මේ පොඩි ළමයෙකුට ගහලා පාරේ දාලා ගිහිල්ලා. ඉතින් මේ මට නම් කියන්න තියෙන්නේ ඇත්තටම ඒ වගේ මිනිස්සුන් ඒ කියන්නේ පොඩි ළමයින්ට මේ වගේ අසාධාරණකම් කරලා උන්ව මෙහෙම පාරේ දාලා ගිහිල්ලා නැත්තම් මරලා දාලා නැත්තම් දූෂණය කරලා දාලා මෙන්න මේ වගේ කරන දෙමාපියෝ හරි කවුරු හරි කමන්නේ මම නම් කියන්නේ උන්ට මේ උන්ව පොලිසියට අල්ලලා දෙන්නවත් නැත්නම් නීතිය හමුවට ගේන්නවත් උදව් කරන්න එපා. මොකද උන්ට කරන්න තියෙන හොඳම දේ පොලිසියට අල්ලලා දෙන එක නෙවෙයි. ඔය වගේ කාලකණ්ණි පාහර සක්කිලියන්ව කරන්න තියෙන හොඳම දේ මම දකින දේ. මම නීතියට විරුද්ධව කතා කරනව නෙවෙයි. ඔය වගේ සක්කිලියන්ව පාර මැද තියලා කෑලි කෑලි වලට කපලා පණ පිටින්ම උංග කපන්න ඕනේ මේ බෙල්ල නෙවෙයි යටිපතුලේ ඉඳලා උඩට. උංග මැරෙන්නේ නැති විදිහට උංග කපන්න ඕනේ. කෑලි කෑලි වලට කපලා උන්ට දිනව මිරිස් කුඩු ටිකක් එහෙම දාලා මහ පාරේ පට්ට අවුවේ තාර පාරේ හරහට දාලා තියන්න ඕනේ. උංග කොහොමද මැරෙන්නේ නැතුව උංග බේර ගන්න ඕනේ. මේරගෙන අවුරුද්දක් විතර උන්ට මැරෙන්න නොදී උන් ඔය වගේ විටින් විට ඔය තුවාල වේලෙන ගාන උන් කෑලි කෑලි වලට කපා ඔය වගේ මිරිස් කුඩු නැත්තම් මොන හරි ඉහලා ඔය කාලකණි සක්කිලියන්ව විඳවලා අවුරුද්දක් විතර විඳවලා ඊට පස්සේ උන් පණ පිටින්ම පෙට්‍රෝල් ටිකක් දාලා පුච්චලා මහ පාරේ ඔක්කොටම පේන්න මහ පාරේ පණ පිටින්ම පුච්චලා මරලා දාන්න ඕනේ. මං හිතන්නේ මෙන්න මේක තමයි කරන්නම ඕනේ සුදුසුම දේ. මොකද මෙහෙම දෙයක් එකෙකුට හරි කරොත් අනිවාර්යෙන් මෙන්න මේ වගේන සක්කිලි 70 පර 70 මුං හැදෙනවා. නැත්තම් මේක සාමාන්‍ය නිකන් විහිළුවක් වගේ මේක වෙනවා. ඒක නිසා මේ පොලිසියට අල්ලලා දෙනවා. හැබැයි පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් අපි පොලිසියට හිසනමල ආචාර්ය කරන්නට ඕනේ. මොකද පොලිස් නිලධාරීන් මෙන්න මේ වගේ ළමා අපචාර ළමා සිද්ධීන් වලදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. ඒක නිසා පොලිස් නිලධාරීන්ට සහ නීතිය අධිකරණ පද්ධතියට අපි හිසනමල ආචාර්ය කරන්නට ඕනේ. නමුත් මෙන්න මේ වගේ සක්කිලි හිතක් තියෙන මේ වගේ පාහර 70 මුන් මේ සමාජයේ ඉන්නට හොඳ එවුන් නෙවෙයි. ජාතිය මොනවා වුණත් සිංහල දෙමළ මුස්ලිම් මේ මොකා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. පොඩි ළමයිට මෙන්න මේ වගේ අපරාධයක් කරනවා නම් උන් මේ සමාජයට සුදුසු සමාජ ජීවත් වෙන්න සුදුසු එවුන් නෙවෙයි. ඒක නිසා මං කියන්නේ අර වගේ ඇත්තට මට අවස්ථාවක් හම්බ වෙනවා නම් මෙන්න මේ වගේ කාලකන්නින්ව මරලා දාන්න අනිවාර්යයෙන් මං කැමැත්තෙන්ම ඒකට ඉදිරිපත් වෙලා මුන් ටික මරලා දාලා මං කෙලින්ම ගිහලා පොලිසියට බාර වෙනවා. මොකද මේ වගේ අනාගතයේ වෙන රටේ අනාගතයේ වනසන රටේ අනාගත පරපුර මෙන්න මේ වගේ කාලකන්ණි කරන මේ වගේ පර සක්කිලියෝ මොන જાතිය වුණත් මුන්ව පණ පිටින් තියන්න හොඳ නැහැ. මුන්ට පුළුවන් තරම් වද දීලා ඒකත් ප්‍රසිද්ධියේම ඉන්න ඔක්කොම මිනිස්සුන්ට පේන්න වද දීලා මුන්ට කරන්න පුළුවන් අපරාධ ඔක්කොම කරලා මුන්ට විඳවන්න පුළුවන් හැම දඬුවමක්ම දීලා මුන්ව පණ පිටින්ම පුච්චලා මරලා දාන එක තමයි හොඳම ක්‍රමය. මම නම් හිතන විදිහට අර පුංචි දරුවන් මුන්ගේ තියෙන විශේෂයට මේ කාලකන්ණි පර බල්ලෝ මුන්ගේ විශේෂයට මුන් ළමයි හදනවා. ඊට පස්සේ උන්ව මරාගෙන කනවා. අර දරුවට පහර දීලා තියෙන විදිහට ඒ දරුවට කොයිතරම් වේදනාවක් දැනෙනවද ඇද්ද? මූණ ඉදිමිලා එක පැත්තක් ඉදිමිලා බලන්නත් බය හිතෙනවා. එතකොට ඒ ළමයට කොයිතරම්නම් වේදනාවක් ඇද්ද ඒක. ඒක හොඳ වෙන්න කොච්චර කාලයක් යයිද? කොච්චර බෙහෙත් කරත් ඒ කැක්කුම විනාඩි 5කට උනත් පොඩි ළමයෙකුට දරා ගන්න පුළුවන් කැක්කුමක්ද ඒක. ඒක නිසා මම කියන්නේ පුළුවන් නම් කට්ටිය ඉදිරිපත් වෙලා අපි හැමෝම ඉදිරිපත් වෙලා මෙන්න මේ වගේ කරන කාලකන්නින්ව පුළුවන් නම් හොයාගෙන උන්ට කරන්න පුළුවන් හොඳම වැඩේ උන් පණ පිටින්ම පුච්චලා මරලා දාන එක. මොකද උන්ට සමාව දීලා මාසයක් දෙකක් හිරේ දාලා අවුරුද්දක් දෙකක් හිරේ දාලා උන්ට හොඳට කණ්ඩ බොණ්ඩ දීලා ඒක බොරු වැඩක් ඇත්තටම. මුන් කරන්න ඕන හොඳම දේ අර මං කලින් කිව්වා වගේ මුන් ගෙනිහලා වද දීලා පොඩ වද දීලා මුන්ව මරලා පණ පිටින් මරලා අලු කරලා දාලා ඒ අලු ටිකවත් මේ පොළොවට වැටෙන්න නොදී ඒකත් මොනවා හරි කරලා දාන්න පුළුවන් නම් ඒක තමයි කරන්න ඕනම දේ. ඒක කරන්නට ඕනේ. ඒකට කරන්නට මේ මිනිස්සු ඉදිරිපත් වෙන්න ඕනේ. මේක නැත්තම් මේක කවදාවත් ඉවර වෙන කර්මයක් නෙවෙයි මේක.